everyone, welcome back to Amanya Vlogs. ඔන්න ඉතින් අද මම ඔයාලට ගේන්නේ අපි සිරිපා කරුණා කරේ කොහොමද කියලා. ඉතින් මම දෙවන වතාවට තමයි මේ සිරිපා කරුණා කරේ. ගිය අවුරුද්දේ මම කෝඩු විදිහට සිරිපා කරුණා කරා. ඒකේ vlog එකක් කරාට මට vlog එක අප්ලෝඩ් කරගන්න බැරි වුණා. ඉතින් මේ පාර නම් කොහොම හරි ඔන්න vlog එක අප්ලෝඩ් කරා. bus stand එකට හැදෙන බස් එක ගන්න. යප්පු බයි. අපි දැන් පෙටාවල යන්නේ. වෙලාව 5:40යි. අපි කන් හිතන්නේ පැය 4:05ක් වගේ යනවා හැදුන වලට යන්න. මම නම් එම් සෙකන්ඩ් ටයිම් මේ න්යාලා යන්නේ. ෆස්ට් ටයිම් යාලා කෝඩු. අරගොල්ලන් නම් කණින් ගිහින් තියෙනවා. තව යාලා දෙනෙක් නේ යාලා ඉස්සරහින් ඒ දෙන්න පස්සේ බලමු. ඉතින් අපි සිරිපා කරුණා කරේ මේ අවුරුද්දේ මාර්ච් වල. අපි මුලින්ම අපි හිටියේ හෝමාගම. ඉතින් අපි හෝමාගම ඉඳන් පෙටාවලට ආවා. පෙටාවලින් අපිට බස් එක තිබ්බේ හවස 5:45 6 වගේ වෙද්දි. ඉතින් අපි ඒ ටයිම් එකට පෙටාවලට ඇවිල්ලා හැටන්නාල තනිය බස් එක අරගෙන මේ දැන් ඉන්නේ අපි යන ගම. බස් එක අපේ නෙමෙයි වුණත් අපි කරගත්තා. අපි ගිය පාරේ ඇද්දි අපිට ඉර සේවය බලන්න බැරි වුණා. මොකද අපි සිරිපා කරුණා කරන්න පටන් ගත්තේ උදේ වරුවක. එතකොට අපි සිරිපා කරුණා කළ ඉවර වෙද්දී හවස 5 විතර වුණා. ඉතින් අපි මේ පාර ප්ලෑන් කරේ කොහොමද ඉර සේවය බලන්න යනවා කියලා. ඉතින් ඒ නිසා තමයි අපි රැට සිරිපා කරුණා කරන්න පටන් ගන්න ටයිම් එක මැනේජ් කරගෙන අපි යන්න පිටත් උනේ. ෆස්ට් ටයිම් නෙමෙයි සෙකන්ඩ් ටයිම් නේ අපි ට්‍රිප් එක කරා. අපිට පළවෙනි දවසේ මම හිතුවේ මුත් එක ගමනක් යන්න පුළුවන්. හැපි හැබැයි මාර සතුටුයි. මම ඉස්සරහට බය නැති කියලා ඉන්නේ ඒකට සතුටුයි. ඒකට මොකෝ මේ Oh my god! සමාජ දෙන්නේ කියන ගොඩක් දේවල් මම ඉගෙන ගන්නවා යන්නේ. ඔන්න ඔහම ඉතින් මගේ යාළුවා මං ගැන ගුණවර්ණනාවකුත් කරා. ඉතින් ඒකත් මං ඔයාලට අහන්න දුන්නා. මොලේ පොඩක් තියෙනවා. ඉතින් පොඩ්ඩක් ඉතින් මම හිතනවා මාත් එක්ක යනවා මේ ඉඳලා මාව මෙහෙම ට්‍රිප් එක කරයි. අපේ ගෙදරින් බය නැතුව එවන ඉතින් ඕන මේ දැනකට දැන් ඉතින් ඔය විදිහට කියව හරිම අමාරුවෙන් මේ පැය 4 බස් එකේ ආවා. මේ මොකද CTV බස් එක බෑක් ෂීට් එකේ හරිම අමාරුයි එන්න. ඒක ඇත්තටම අපිට ඒ වෙලාව තේරුණා නම් අපි වෙන ෂීට් එකකට යනවා. ඒත් බොහොම අමාරුවෙන් කතා කර නිදාගෙන කොහොම හරි ඔන්න 11 වෙද්දී අපි හැටන් වලට ආවා. ඇත්තටම අපි ගිය පාර ආවේ ට්‍රේන් එකේ. උනට මේ පාර එහෙම එන්න බැරි වුණා. මොකද දිත්වා නිසා උන සිතෙත් එක්ක තාම ට්‍රේන්ස් වැඩ නැහැ. ඉතින් කොහෙටවත් බදුල්ලට කැන්ඩි කොහෙවත් වැඩ නැහැ. ඉතින් ඒ නිසා තමයි අපිට බස් එකේ යන්න සිද්ධ වුණේ. ඉතින් ඒකත් අමුතුම එක්ස්පීරියන්ස් එකක් ඒ වුණාට ට්‍රේන් එකේ යන ෆීලිං එක අපිට ඇත්තටම ඒකේ ගන්න බෑ. දැන් වෙලාව 11 විතර ඇති. අපි නලතනට යන බස් වල එක වෙනකන් එකට යන්නලු. ඉතින් මේ දැන් අපි හදන්නේ වෑන් එකක් බුක් කරලා. අපි දැන් නලතනිය තමයි ඉන්නේ.
ෆොටෝ එකට. ඔක්කොටම කලින් ඉතින් අපි ස්ටාර්ටින් පොයින්ට් එකෙන්ම අපේ ගෲප් ෆොටෝ එකකුත් අරගෙන අපි සිරිපා කරුණා කරන්න පටන් ගත්තා. ඒ දෙපැත්තේ තියෙන කඩවල්ලෙන් ඔන්න අපිට දොදොල් කෑල්ලකුත් හම්බුණා. දැන් කට්ටිය යනවා සිරිපා කරුණා කරන්න පටන් ගන්න. දොදොල් කෑල්ලක් වුණේ කපෑන. ඉතින් අපි මුලින්ම ශ්‍රී සුමන සමන් පුරාණ දේවාලයෙන් ආශිර්වාද අරගෙන තම අපේ සිරිපා කරුණා කරන්න පටන් ගත්තේ. ඊට පස්සේ අපි ක්වික් චේන්ජ් එකක් දාගන්න ඕනි කියලා හිතුණා. මොකද අපි පැය 5ක් විතර බස් එකේ ඇවිල්ලා හරිම ටයර්ඩ්. ඉතින් ඒ නිසා ඔතන රයිට් සයිඩ් එකේ තියෙන ප්ලේස් එකට තමයි අපි ස්පොට් එකට ගිහිල්ලා අපි චේන්ජ් එකක් දාගෙන ඊට පස්සේ අපි පාන්දර 1ට වගේ සිරිපා කරුණා කරන්න පටන් ගත්තා. Hi again. Hello. Tidak යනවා. හරි සෙමින් ගිහිල්ලා අපිට හම්බෙන්න ප්‍රාර්ථනා කරනවා. ඔතන ෆොටෝ කරන් යන්න. ඔතන. ඔහොම ගහමු කටි පේනවා. ගහන්න. ඉතින් ඒ වෙලාව ගොඩක් ස්ටෝර්ස් වහලා තිබ්බේ. ඉතින් අපි අනිවාර්යයෙන්ම සිරිපා කරුණා කරද්දී සමහන් ස්ටෝල් එකට යනවාමනේ. ඉතින් සමහන් ස්ටෝල් එකෙන් ඒ දෙන තේකෙන් මාර විතර ඇඟට සුවයක් ගුණයක් දැනෙනවා. ඉතින් අපි ඒකත් බීලා ආපහු අපේ ගමන කන්ටිනියු කරා. ඉතින් අපි පාන්දර 2:03 වගේ වෙද්දී සීතගඟුල ගාවට ආවා. ඉතින් අපේ කෝඩිකාරයෝ දෙන්නෙක් ඉන්න නිසා ඒගොල්ලන්ගේ පිළිවෙත් ටික කරනකම් අපි වීඩියෝ ක්ලිප්ස් ටිකක් එතන ගත්තා. ඉතින් අපි ගිය පාරත් ගිය හැටනාල තනිය පාරම තමයි. ඉතින් මේ පාරත් අපි තෝරගත්තේ ඒ පාරමයි. මොකද අපිට රෑ යන ගමනක් නිසා අපි හිතුවා ඒ පාර හැමෝම දන්න පාර සහ ඒ පාර අපිට සේෆ් කියලා. ඉතින් ගොඩක් අය ඒ ටයිම් එකටත් ඇත්තටම ඇවිල්ලා හිටියා. කොහොමත් මේ සීසන් එක නිසා කොහොමත් ලොකු සෙනගක් හිටියා. ලෝකල්ස් වගේම ෆොරිනර්ස්ලත් ගොඩක් ඒ දවසේ ඇවිල්ලා හිටියා. ඔන්න ඉතින් අපි තේබොන ස්පොට් එකට ආවා. මොකද හැමෝටම මහන්සි ඒ වෙලාවේ බඩගිනි තිබ්බා. ඉතින් අපි විනාඩි 20ක් විතර එතන නැවතිලා තේ එකක් බීලා පොඩ්ඩක් ගිමන් හැරලා ආපහු සිරිපා කරුණා කරන්න පිටත් වුණා. පාන්දර 4:05ට විතර ඇති. මාර්ම මීදුමයි, ඒ වගේම මාර්ම සීතලයි. ඉතින් කිසිම සීනරි එකක් අපිට බලා ගන්න බෑ. එච්චරකට මීදුමෙන් වහිලා තියෙන්නේ. ඉතින් අපේ නඩේ ගුරා තමා බුද්ධික අයියා. එයා ඉතින් අපි හැමෝම මොටිවේට් කරගෙන සිරිපා කරුණා කරනවා. අන්තිමේදී අපිට හරිම මහන්සි. ඉතින් අපේ බෑග්ස් හිටන් උස්සන් එයා තමා අපිව මොටිවේට් කරගෙන උඩට යන්නේ. මේ පේන්නේ හැමේට මීදුම අයින් වෙන ගමන්. ඉතින් ඇත්තටම අපිට එදා ඉරසේවය බලන්න බැරි වුණා. මොකද තිබ්බ ක්ලයිමේට් එකත් එක්ක ඉර වැහිලා තිබ්බේ වලාකුළුත් එක්ක. Logak YouTube पे बना वो पांडव
මේදුම අයිගුණට පස්සේ එතන තියෙන වීව එක ඇතරම වචනයෙන් කියන්න බෑ. ඒ වෙලාවේ ඒ ලස්සනේ සීනරියක බලන්න මම මාර ආස වුණා. අපි ආව ටයිම් එකත් එක්ක අපි උදේ 7:00 වගේ වෙද්දී අපිට සිරිපා පාම් වලට ගන්න තිබ්බා. ඒ වුණාට උදේ 7 වගේ වෙද්දී තිබ්බ රෂ් එකත් එක්ක උදේ තේවාව වහලා තිබ්බා, ඉවර වෙලා තිබ්බා. ඉතින් ඒ නිසා අපිට සිරිපා පාම් වලට යන්න පුළුවන් වුණේ උදේ 9ට වගේ. ඉතින් අපි 9:30 වෙද්දී අපි සිරිපා කරුණා කරලා ඉවර වුණා. අපි සිරිපා කරුණා කර ඉවර වෙලා පැයකමාරක් විතර ගිමන් හලේ ගිමන් හැරලා ආයෙත් පහළට සිරිපා කරුණා කරන්න පටන් ගත්තා. දැන් බහිනවා. බුද්ධික යවන්න හරි හොඳ වැඩක් කරනවා. දැන් අපි පාරට සිරිපා කරනවා. යස්. අපි දැන් පල්ලෙහාට යනවා. මොනවද? වැස්සේ. දැන් පහලට බහින ගමන් ඉන්නේ. නගිනයටත් තෙමි තෙමි බහිනවා. නේද? ඕයි. මාර ලස්සනක් රසක්. අපි පහළට කරුණා කරන්න පටන් ගත්තේ දවල් 12ට වගේ මට මතක විදිහට. ඉතින් අපි පැය 3කින් වගේ පහළට කරුණා කරා. ඒත් උඩ ඉඳන්ම හයියෙන් වැස්සා. ඉතින් අපි වැස්සට ආව වෙලා වැස්ස තෙමි තෙමි තමයි පහළට කරුණා කරේ. ඉතින් අපි පහළට කරුණා කරන අතරතුරදී දැක්ක ලස්සන දියල් ටිකක් තමයි ඔය පේන්නේ. ඇත්තට මෙතන ඒ වීඩියෝ එක මාරම ලස්සනයි. මම ගොඩක් ක්ලිප්ස් එතන ගත්තා. nice. Mama kodu patta. Mat kodu. වැස්ස තමයි. ඒක අපි හොඳින් නැග්ගා. පස්සේ යන්නේ සිරිපා කරන්න ගිය ඉවරෙන්න හොඳයි. කඩිය ෆොටෝස් ගන්නවා මෙතන අස්සන සීනරි එකක් තියෙනවා. වහිනවා වැස්සේ දෙන්නේ. ඉතින් ওই විදිහට තමයි අපේ දෙවනි සිරිපා කරුණාව ඉවර වුණේ. ඉතින් ඔයාලට මම මතක් කරන්නේ අපි කොහෙ ට්‍රැවල් කරන්න ගියත් හැම වෙලේම අපේ සබහාදහම රැකෙන විදියට වැඩ කරන්න. ඉතින් අපි සබහාදහමට ආදරය කරොත් තමයි සබහාදහම ආශිර්වාදය අපිට හම්බ වෙන්නේ. ඉතින් ඒකත් මතක් කරනවා. ඉතින් ඔය විදිහට අපි රෑ 12 වගේ වෙද්දි තමයි අපි ආපහු කොළඹට එන්න පිටත් වුණේ. ඉතින් මං හිතනවා ඔයාලා මේ vlog එක enjoy කරන්න ඇති කියලා. So don't forget to subscribe my channel and thank you for watching. Bye.